Ravi Banner Sri Lanka. Mahadayodev Ganech Nage Nusasayat Thito Munindo Sadhamma Hemat Dhajabas Manang Vande Sila Chetiya Mabbutang Mahadayavu Tunlo Piyanan Muhotak samapat suen වැඩ සිටි තැනෙක්හි කර වූ මහදාටික නරනාතයානන් ඒසේල චේතිය නමෝ සුසැදේ නිවන් මං මහින්ද සමිඳුන්ගේ ශරීර ධාතු කරවා නිදන් උත්තිය මහරජාණන් සුසිද්ද අම්බස්තල නාමයෙන් වූ මහින්ද මහසෑය නමදිම් සදාකල් කරවා නිදන් පෙරදිනේ සරවඥ ධාතු වාහල් කඩින් යුතු නෙතු පැහැර ගන්නා කිරි පැහැගලින් කුජ්ජ තිස් මහරජාණන් කළ කණ්ඨකය සෑරදුන් නමදිම් බැතින් මම් පොදින් පොදට වැද සවන්තලාවේ මහමෙවුනාවෙන් පවන් සලායේ උතුම් මුනිවර පහස ලැබුවේ ආසන්න විස්තර මිහින්තලාවේ කකුසඳ කෝනා ගම පෙරමුනිවර කස්සප ගෞතම සම්බුදු හිමිවර පුණ්‍ය භූමි කළ මේ රට වැඩම කර මිහින් තලා ගැන අසමුද විස්තර
ඕජදීප නම් රටක් යවන්නේ අභය රාජතේම රජ කරවන්නේ මහා වසංගත බියක් නැගෙන්නේ මේ මුළු දිවයින නැසෙන්න යන්නේ මේ මුළු දිවයින නැසෙන්න යන්නේ කකුසාන්ද මුනිඳුයි එකාල උපන්නේ සිව්සාලිස් රහතුන් සමගින්නේ දේවකූට පාවුවට වැඩමන්නේ එයටයි මේ මිහින්තලය කියන්නේ කකුසාන්ද මුනිවර බල පැතිරුවා දේවකූට මත බුදුරැස් පෑවා වසංගතය දුරුවී සෙත් වූවා ඒ බුදු බලයට පූජා වේවා ඒ බුදු බලයට පූජා වේවා කකුසාන්ද බුදු පහස ලබනවා මේ පින්බීම යලී සුවපත් වෙනවා ඕජදීප රට යලි බැබලෙනවා ඒ බුදු ගුණයට සාදු කියනවා කොනාගම අපේ සම්බුදු සමිඳුන් සියලු දුක් නසා බුදු වන්නේ සමිද්දි මහරජු වඩ්ඩමාන නම් නුවරක් කරගෙන රජ යන්නේ නුවරක් කරගෙන රජ යන්නේ එකල අපේ මේ සුන්දර දිවයින වරදීපය යන නම ගන්නේ කන්න බොන්න නැති දුරුභික්ෂයකට රජසාවැසියන් පත්වන්නේ රජසාවැසියන් පත්වන්නේ කොනාගම සම්බුදු කරුණාවට වරදීපේ අය හසු වෙනවා 30000ක් මහරහතුන් සමගින් එදා මේ රටට වැඩමනවා එදා මේ රටට වැඩමනවා සුමන කූට වූ මිහින්තලාවම බුදුරැස් දාරින් නැවෙනවා කොනාගම හිමි බුදු පාපාසින් එදත් මේ රට
පිරිසිදු වෙනවා එදත් මේ රට පිරිසිදු වෙනවා කස්සප ලෝතුරු හිමි බුදු වන්නේ විස්මිත අසිරිය ලොව පැතිරෙන්නේ මණ්ඩදීප නම් මෙරට තිබෙන්නේ මිහින්තලා සුබ කූටය වන්නේ මිහින්තලා සුබ කූටය වන්නේ ඒ සුබ කූටය මතට වඩිනවා පැවති යුද්ධ බිය නොමැති කරනවා විසිදාසක් රාතුන් වැඩමනවා එදිනත් මේ බිම පිරිසිදු වෙනවා එදිනත් මේ බිම පිරිසිදු වෙනවා කකුසඳ කොනාගම සහ කස්සප මුනිවර විකුමැති පහස තබා දහම් දීප කර දේවානම් පියතිස් රජ පවර අනුරපුර මේ සිරිලක් දීපය තුල රජ කරවන වර පොරණ එදඹදිව දම්සෝ නිරිඳුන් රජ කරවන්නේ මොග්ගලි පුත් තිස්ස තෙරුන් සමගින් වැඩ කරමින්නේ උතුම් බුදුන් මුනි රජදම් ලොව සෑම පතුරන්නේ රටවල් නවයකට එදා මුනිඳු දහම් ගෙන යන්නේ මුනිඳු දහම් ගෙන යන්නේ කාශ්මීර දේශය වෙත මජ්ජන්තික හිමි වඩින්නේ ආසිවිසෝපම සුතුරෙනි ජනතාවට දම් දෙසන්නේ ජනතාවට දම් දෙසන්නේ මහාදේව හිමි වැඩියා එදා මහිස මණ්ඩලේට දේවදූත සූත්තරෙන් දම් දෙසුවා හරියගේට දම් දෙසුවා හරියගේට රක්කිත හිමි වැඩිය රටයි දේශය ඒ වනවාසී අනමතග්ග සූත්තරෙන් දහම් ඇසී රටවාසී දහම් ඇසී රටවාසී ධම්මරක්කිතය සමිඳුන් යෝනක නම මුලට සිටි අග්ගික් කන්දෝපමයෙන් දම් දෙසුවා හරිම වටි දම් දෙසුවා හරිම වටි මහා ධම්මරක්කිත හිමි මරාටියට වඩින ලදී මහානාරද කස්සප ජාතකයෙන් බණ දෙසන ලදී එකල්හි බණ දෙසන ලදී
කාලක ආරාම සුතුර දේශට යෝනක මහරක්කිත තෙරුන් වීය වැඩමෙව් දේශක වැඩමෙව් දේශක සුන්දර වූ හිමාල දෙස මජ්ජිම නම් තෙරුන් වැඩි දම්සක් පැවතුම් සුතුරෙන් දෙසූ දහම් ඇසී සැදී දෙසූ දහම් ඇසී සැදී ස්වර්ණ භූමියට දෙසුවේ බ්‍රහ්මජාල සුතුර එදා සෝන සමග උත්තර යන තෙරවරුන්ය වැඩියේ සදා තෙරවරුන්ය වැඩියේ සදා ලෝතුරු මුනි දහම් රැගෙන තම්බ පන්නි අපේ දේශෙට මිහිඳු සමිඳු වැඩමෙව් බව එක් වී ඇත ඉතිහාසෙට එක් වී ඇත ඉතිහාසෙට සුළු ඇත් පද උවම් සුතුර පිරිසිදු කෙරුවේය දෙරණ මිහින් තලාවෙන් විහිදුනි බුදුන් දහම් සංගුන් සරණ බුදුන් දහම් සංගුන් සරණ මුළු මහත් ලෝකයම උතුම් වූ සද්ධර්ම වර්ෂාවෙන් දයාර්ධව තෙමාහල පෙරදා සව් කෙලෙසුන් නසා සවුනේ දැනගනිමින් බුදු වී වදාළ කකුසඳ කෝනාගමන කස්සප මෙන්ම ගෞතම යන අපේ බුදු පියාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පරම පවිත්‍ර වූ මිස්සක පව්ව එසේත් නැතිනම් මිහින්තලාව සිව් බුදුවරයින් වහන්සේලාම වැඩම කළ පරම පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයක් ඒ අසිරිමත් පුදබිම ගැනයි ඔබ මේ ඉදිරියට විස්තර අසමින් යන්නේ මුටසීව මහරජු පරලොව යනවා තිස්ස කුමරුහාට කිරුල ලැබෙනවා ඔහු නුවණැති ගාති පලට කරනවා සිරිලාක මහරජ පදවි ධාරනවා ඔහු රාජ උනදා අසිරිය වන්නේ විස්මිත දෑ රාසී සිදුවන්නේ මිහිතාල යට තිබූ මිනි කැට එන්නේ නිදාන සමගින් විත්දි දුලන්නේ සයුරේ මැණික් කැට වෙරළට එනවා පර්වතයක උන රිටි මාතු වෙනවා ලතා කුසුම් සකුණය නම් වෙනවා අසන්න ඒ ගැන
විස්තර දෙනවා අසන්න ඒ ගැන විස්තර දෙනවා එදා දේවානම්පිය තිස්ස මහනිරිඳුන් රාජ්‍යත්වයට පත් වුණ දවසේ මහා සිරිමත් දේවල් රැසක් සිදු වෙනවා පොළව යට වගේම සාගර පත්ලෙහි තිබුණ මැණික් උඩට මතු වෙනවා ජාත පබ්බත කියන පර්වතය මුදුනේ උණරිටි තුනක් මතු වෙනවා ඉන් එකක් ලතා යට්ටි ඒ උණරිටේ හටගත්තේ රිදී පාට වැල් අනෙක කුසුම යට්ටි ඒකේ හටගත්තේ නොඑක් වර්ණවත් සුවඳවත් මල් අනික් එක සකුණ යට්ටි එහි හටගත්තේ නොයෙක් වන සතුන්ගේ කුරුල්ලන්ගේ රූප හරියට පන තියෙන සතුන් වාගේ පොළොවෙන් මුහුදින් මිනිමාතු වන්නේ මේ සම්පත් මම කාටද දෙන්නේ නොමදුටු මිතුරා දඹදිව ඉන්නේ දම්සෝ නිරිඳුන් සිහිපත් වන්නේ මහරිට්ට ඇමතිඳු කැඳවාලා දූත පිරිස්න කොට වස්තුව දීලා දඹකොළ පටුනෙන් නැවුනං වාලා යැව්වා මිතුදාම සුරාකින ලීලා දූත පිරිස ගොස් රජු හමුවන්නේ පැහැදී සතුටුව තනතුරු දුන්නේ අපේ නිරිඳුටත් තෑගි එවන්නේ රාජකීය අභිෂේකය වන්නේ මෙකාලම නවරාට සසුන් නගනවා ශ්‍රී ලංකාවද ඉන් බැබලෙනවා මිහිඳු සමිඳු සිරිලකට වාඩිනවා අනුබුදු සිරියෙන් රටම දිලෙනවා අනුබුදු සිරියෙන් රටම දිලෙනවා ගස් යට මුව පොව්වන් නීති ඉන්නේ මිස්සක යන නාමටම ගැලපෙන්නේ නිරිඳුන් මුවදාඩ කෙලියෙහි ඉන්නේ තිස්ස තිස්ස කියලා අමතන්නේ කවුරුද නම කියලා අමතන්නේ යකෙකුවත්ද රාජු බියපත් වන්නේ මිහින්තලා කාඳු මුදුන බලන්නේ
කසාවතින් දස දෙස බබලන්නේ කසාවතින් දස දෙස බබලන්නේ සමනාමයන් මහරාජ ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා නොබියවනු මහරජ නමින් අප ශ්‍රමණයෝ නම් වෙමු දම් රජුගේ ශ්‍රාවක ලෙසින් දඹදිව ඉඳන් ආවෙමු බිය පහවී මහනිරිඳුගේ සිතට සතුට දැනෙන්නේය දුනු හිතල බිමට දමා නමස්කාර කරන්නේය නමස්කාර කරන්නේය නොදුටු මිතුරු දම්සෝ රජු එවූ හසුන සිහි වෙනවා ශ්‍රමණ කියන මහරු පිරිස මේ අයයයි වැටහෙනවා මේ අයයයි වැටහෙනවා ඉත්තිය උත්තිය සම්බල බන්ද සාලමේ ඉන්නේ සුමන සාමනේර සමග බණ්ඩුක තෙම දක්වන්නේ හිමිය නිමේ පිරිස සමග කොයිලෙසින්ද මෙහි එන්නේ ගොඩිනුත් දියනුත් නොව එහෙනම් අහසිනි වැඩමන්නේ පෙර අහසිනි වැඩමන්නේ පොසොන සුපුන සඳ එමදා පායන සලකුණු ඇතේ දසුන පෙලක් බැබලෙනවා මිස්සක පබ්බත මතේ මිස්සක පබ්බත මතේ කොහොමද මහරජුගේ දැනුම විමසා බැලුමට සිතේ අඹ පැන යයි නෑ පැන යයි යොමු විය මහරජු වෙතේ යොමු විය මහරජු වෙතේ මහරජ මේ ගසෙහි නම කුමක්ද ස්වාමීනි මේ අඹ ගසකි මහරජ මෙහැර තවත් අඹ ගස් තිබේද එසේ ස්වාමීනි තවත් බොහෝ අඹ ගස් ඇත මහරජ මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද ස්වාමීනි තවත් බොහෝ ගස් ඇත එහෙත් ඒ අඹ ගස් නොවේ මහරජ ඒ අඹත් නොඅඹත් හැර තවත් ගස් තිබේද ඇයි ස්වාමීනි මේ අඹ ගස මහරජ ඔබ පඬිතයෙහිය අඹ පැනයෙන් රාජ නුවණ දැනෙනවා
තෝරා බේරා පැන විසඳනවා මිහිඳු සමිඳු තාව දුරටත් යනවා නැදයින් ගැන පැන විමසනවා මහරජ ඔබට නෑයෝ සිටිද්ද එසේ ස්වාමීනි බොහෝ නෑයෝ සිටිති මහරජ ඔබට නොනෑයෝ සිටිද්ද එසේය ස්වාමීනි මට බොහෝ නොනෑයෝත් සිටිති මහරජ ඒ නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිද්ද ඇයි ස්වාමීනි මම මහරජ ඔබ පණ්ඩිතයෙහිය මිහින්තලාවේ අම්බගස් පැනයෙන් මහරජු නුවණැති බව දැනුණා පසන් සිතින් ඇසු නැද පැනයෙන් ඒ නුවණැති බව තව නැගුණා ඒ නුවණැති බව තව නැගුණා ඉතින් තවත් බලමින් හිඳිනේ ඇයි දහම් දෙසන්නට සිත් නැගුණා චුල්ලහත්ති පද උපමා සුතුරෙන් තිස්ස නිරිඳු හට දම් දෙසුනා තිස්ස නිරිඳු හට දම් දෙසුනා අවබෝධයගෙන සැදැහැව ඇතිවී දෙසූ බණට සිත් පැහැදෙන්නේ නමෝ තස්ස භගවතෝ කියන පද අදටත් තුඩ තුඩ රැවුදෙන්නේ අදටත් තුඩ තුඩ රැවුදෙන්නේ පමෝදයද සිත් තුල හැදියාවද නිරන්තරෙන් අප වෙත වන්නේ සහෝදරත්වය මනුස්සකම් ගුණ මිහිඳු සමිඳු කියලා දුන්නේ මිහිඳු සමිඳු කියලා දුන්නේ දුනු දිය බිමෙහි මිගවන් නැති වී අවිහිංසක මගකට ආවා සනුහරයක් වෙත දයාව ලැබදී තෙරුවන් ගුණ පිළිබඳ කීවා අනුලා දේවිය 500ක් හා සමිඳුන් වැඳ එක පස වූවා විමානවත්තුව පේතවත්තුවද අරගෙන එහිදී බණ කීවා එදා මේ ආකාරයෙන් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පිය තිස්ස නිරිඳුන්ට අඹ පැනයෙන් ඥාති පැනයෙන් චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා අනුලා බිසවත් 500ක් බිසෝවරුන් සමග ඇවිදින් අනුබුදු මිහිඳු හිමියන් දෙපා වඳිනවා උන්වහන්සේ ඒ පිරිසට දේශනා කරන්නේ විමානවත්තුව සහ පේතවත්තුවයි ඒ දෙකේ මොනවාද සඳහන් උනේ මේවා හොඳ වැඩ
පින්ය කියාලා ඒ බව බුදු හිමි පවසන්නේ දාන සීල භාවනා වැඩිමෙනි අපහට ඒ පින් අත්වන්නේ අපහට ඒ පින් අත්වන්නේ පන්සිල් සුරකින යහපත සලසන අයහට තව පින් සිදුවන්නේ ඉන් ලැබෙනා පින් බලයෙන් දේවිය දිව්‍ය ලෝකවල උපදින්නේ දිව්‍ය ලෝකවල උපදින්නේ දන් පින් නොමකර ලෝභ සිත් වලින් අනුන් වනසමින් පවතින්නෝ පරපන නසමින් වරදට පනිමින් ඒවා පැනිසේ අරගන්නෝ ඒවා පැනිසේ අරගන්නෝ කරදර කරමින් කේලම් කියමින් සුරාමාවතෙහි දිව යන්නෝ දහදුක් ගොඩ ඇති අපාය නම් වූ නරකාදියෙහිම උපදින්නෝ නරකාදියෙහිම උපදින්නෝ මෙලෙසට මිහිඳු හිමි හොඳ සහ නාරක ගැන ටික ටික පහදමින් බුදු බණ කියන තැන මහරජු පිළිගනී වන්දිමින් දේදාන ඇන ඉන් පසු මේ රට ඌ යහපත ආසනු මැන ගුණදම් රකින්න යුතුයකම් මොනවද දන්නා මව්පිය ගුණ රකින්න පිරිසක් බිහිවෙන්නා සොහොයුරු පෙමද බැති බාර බව ඇතිවෙන්නා මහසඟරුවන හට නිරතුරු දන් දුන්නා මහා විහාරය ඉන් ඉදිවන්නේ සීග විලාසෙනි අභිමාන් දෙන්නේ සිරි ලංක දරුවන් සසුනට එන්නේ සිරි ලංකා බුදු සසුන නැගෙන්නේ සිරි ලංකා බුදු සසුන නැගෙන්නේ දස දේශ බොදු පාන් සල් ඉදි වෙනවා මිහින් තලාවෙන් එය ඇරඹෙනවා පසු කාල සංගමිත් තෙරණි වඩිනවා
ජය සිරිමාබෝ අපට ලැබෙනවා ජය සිරිමාබෝ අපට ලැබෙනවා මහා මෙවුනාවේ අසිරි සැදෙන්නේ ජීවමාන බුදු හිමි සඳ වැන්නේ යාව ජීව සිත බොදු මග යන්නේ සමිඳු වඳින්නට සාදු කියන්නේ සිව්මහා බුදුවරු වැඩි බව සත්තයි ඒ බුදු පාපා සින්සුවලත්තයි මිස්සක පවුවේ මුවරැල රොත්තයි එදා පටන් රැඳී මුනි බාල ඇත්තයි සහන් සිතින් නැගි මහා සෑගොන්නයි රත්නමාලි සෑ රදුන් වඳින්නයි මහාබෝ සමිඳුගේ අසිරි බලන්නයි මිහින්තලාවට සාදු කියන්නයි උතුම් මිනිස් වාගකට මග දුන්නයි සිතුම් පැතුම් උස් තැනක තබන්නයි පැතුම් වලින් ආන් අය ආග යන්නයි මිහින්තලාපුද බිම නාම දින්නයි මිහින්තලාපුද බිම නාම දින්නයි මනුසත් වග සිත් එළිය කෙරේවා දිනුලක් බිම සත් සුවය සැදේවා අටමස්ථානේ වැඳි පින් බෝවා ඒ පින් බලයෙන් නිවන් දකීවා ඒ පින් බලයෙන් නිවන් දකීවා ඒ පින් බලයෙන් නිවන් දකීවා